මේ ආශා ඕ පොඩි දෙයක් තියෙනවා වෙන්න. මොකද්ද පොඩි වරෙන්කෝ. ඩයිහත්සු මිරා. අම්මට තිරි වඩුත් පාන්න බැස්සල් මිරා ES. මගේ නම් නෙවෙයි. ඈ හැබැයි මේ මම පොඩ ඊළඟාවේ යාළුවෙක්ගෙන් මේ 2025 බ්‍රෑන්ඩ් නිව් එක. බ්‍රෑන්ඩ් නිව් කියන්නේ මේ කම්පැනි එකේ නාපු එක නෙවෙයි. ජපන් කායක ජපන් ඔක්ෂන් එකකින් ගෙනාවු ජපන් කේයි කාය. ඒක එක ඕ මේ සුපිරි වාහනයන් වාහනේ නම් හොඳයි. ඔය දැකලා තියෙන මේක ස්ටාර්ට් කරු ගාම වෙන මෙතන මීටර් පැනල් එක. වෙනම එකක් ආ මේක. ඩිජිටල් මීටර් එකක් තියෙන නේද? ඔක වෙනියන් නිල් පාට මේ බ්ලූ තීම් එකත් එක්ක නියම මේ ඩිජිටල්ම වයිබ් එකක් තියෙන්නේ මේකේ. වාහනේ හැටියට මේක මේ නියම නැග්ග ගාම මේ ෆීල් එක නියමයි. මේවා ගත්ත අලුත් වාහන ගැන පොඩ්ඩක් මේ ඩීටේල්ස් ටිකක් කියන්න. මම ගත්තේ නැහැ. ගත්තේ නැහැ. යාළුවෙක් මම මේක ගත්තේ නැහැ. එහෙම ඔබ හිතුවද බම් මේ දවසින් දවස වාහන මාරු ගන්න. හරි නෑ යාළුවෙන් ඉල්ලන්නේ උඩ පෙන්නන්න. හරි බා පෙන්නන්නකෝ දැන් වාහනේ. පෙන්නන්න කියන්නේ ඉතින් මෙහෙමයි. මේක සෙන්ටර් පැනල් එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්. මොකක් ගැන? සෙන්ටර් පැනල් එක. සෙන්ටර් පැනල් එක. මේක මේකේ මොඩල් එකක් එනවා. මෙතන ඔක්කොම ටච් AC න මොඩල් එකක් වෙනවා. මේක Daihatsu Mirai ES එකනේ. ඒතර මේක Mirai ES XSA3 කියන ග්‍රේඩ් එක. හරිද? ඒතකොට මේකේ මේ කන්ට්‍රෝල් ඒරියා එක ඔක්කොම ඉන්නේ මෙතන මේ පොඩ්ඩක් මැනුවල් විදිහට. මැනුවල් විදිහට තමයි එන්නේ. එතකොට මේ ඒතර අපිට මේ AC බටන් ඔල්රෙඩි මෙහෙමයි. AC බටන් මෙහෙමයි. අර වෙහිකල් එකේ මෙතන ටච් AC න එකක් එනවා. හසාඩ් ලයිට් තියෙනවා. ඔව්. ඔටෝ ගියර් තියෙන්නේ. ඔටෝ ගියර්. මෙතන පොඩි ස්පේස් එකක් තියෙනවා. නෑ කයි මේක මේ USB පෝට් එකක් තියෙනවා. කප් හෝල්ඩර්ස් උත් තියෙනවානේ. කප් හෝල්ඩර්ස් දෙකක් තියෙනවා දෙපැත්තේ. ඔය පැත්තෙත් තියෙනවානේ. ඔව් මේ පැත්තේ තියෙන. ඒතර මේකේ විශේෂම දේ තමයි පොඩි වාහනයක් වුණාට මේකේ මේ ස්පෙක් එක මාර වටිනවා මේකට. මොකද මේ ඇතුළේ ඉඳන් මිරර්ස් ඔක්කොම ක්ලෝස් කරන ඒවා ඒ ටික සෙට් එක තියෙනවා. සාමාන්‍ය මේ කේකා මොඩල් එකේ ලේසියෙන් මෙච්චර බජට් වෙහිකල් එකක් ඇතුළේ දකින්න බැරි හොඳ ෆීචර් එකක් මේ ටික. මේ ඔටෝ ෂටර්ස්, ඔටෝ මිරර්ස්